අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඇන්තූරියන් පැලයක් කට් කරන්නේ කොහොමද කියන එක. ඉතින් මම මීට ඉස්සෙල්ලා වීඩියෝවේදී ඔයාලට පැහැදිලි කරා කට් කරන්න සුදුසු ඇන්තූරියන් පැලයක් තෝරගන්නේ කොහොමද කියලා. ඉතින් ඒ විදියට තෝරගත්ත පැලයක් අද කට් කරන්නේ කොහොමද කියන එකයි මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් මේ වීඩියෝව බලන්න ඉස්සෙල්ලා මම හිතනවා ඔයාලා මීට පෙර මම කරපු වීඩියෝව බලලා හිටියානම් හොඳයි කියලා. මොකද ඇන්තූරියන් පැලයක් කට් කරන්න යද්දී අපි අනිවාර්යයෙන්ම ඒ සඳහා සුදුසු පැලයක් තෝරගන්න ඕනේ. ඉතින් මම සාරාංශය විදියට පොඩ්ඩක් කියන්නම්. මම එදා ඒ වීඩියෝ එකේදී කතා කරේ අපි සුදුසු ඇන්තූරියන් පැලයක් තෝරගන්නකොට අපි බලන්න ඕනේ කට්මුල් තියෙනවද කියලා. කට්මුල් කියලා කියන්නේ මාධ්‍යයට ඉහළින් ආපු මුල්. මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ වගේ. මේ තියෙන්නේ මාධ්‍යයට ඉහළින් ආපු මුල් තමයි මේ කට්මුල් කියලා කියන්නේ. ඒ වගේමයි මං කියවා නිරෝගී ඇන්තූරියන් පැලයක් වෙන්න ඕනේ. දිලීර රෝග, කෘමි හානි සිදු වෙලා නැති ඇන්තූරියන් පැලයක් වෙන්න ඕනේ. එතකොට දැන් ඒක අඳුර ගන්න අපිට පුළුවන් මුල් එහෙම කුණු වෙලා නැතිනම් ඔයාලට ඒක අඳුර ගන්න තියෙන ලේසිම විදිය තමයි මම කියලා දුන්න. අවසානයේට එන ඇන්තූරියන් කොළය අනිත් ඒවට වඩා ඉහළින් එනවා නම් ඒ කියන්නේ හැම වෙලාවෙම මේ ඇන්තූරියන් ගහේ කොළ හැදෙන්නේ එක කොළයකට වඩා අනිත් කොළේ ඊට පස්සේ හැදෙන කොළේ ඉහළට හැදෙනවා. ඊළඟට හැදෙන එක මේ තමයි මෙයාගේ අන්තිම හැදිච්ච කොළයක අනිත් ඒවට වඩා ඉහළින් තියනවා කියලා පේනවා. මේකෙත් ඒ වගේ මේ බලන්නකෝ. මේකෙත් මේ අවසානයේට ආපු කොළේ ඒක අනිත් කොළවලට වඩා ඉහළින් තියෙන්නේ. මේ බලන්නකෝ මේකෙත්. මේ ගහේ මේ බලන්නකෝ අනිත් ඒවට වඩා ඉහළින් තමයි මේ කොළ තියෙන්නේ. ඉතින් එහෙම කොළ හැදෙනවා නම් අපි ඒකෙන් තේරුම් ගන්නේ මෙයා හොඳ නිරෝගී ඇන්තූරියන් පැලයක් කියලා. ඒ කියන්නේ මුල් කුණු වෙලා නැහැ කියන එක අපි එතෙන්දී අඳුර ගන්න පුළුවන්. මුල් කුණු වෙලා නම් ওই විදියට අවසානෙට හැදෙන කොළේ ඉහළට එන්නේ නැහැ. ඉතින් අන්න ඒ ආකාරයට නිරෝගී ඇන්තූරියන් පැලයක් අපි තෝරගන්න ඕනේ. අනිත් එක තමයි මම කිව්වා දලු ස්වභාවය කියන්නේ දල්ලක් එන මලක් එන පොහොට්ටුවක් වගේ තියෙන පැල අලුත් අය කට් කරන්න යන්න එපා. මොකද කට් කිරීමේදී මම පැහැදිලි කරා පෝෂණයේ ඒ අවස්ථාවේදී ගහට ඕනම වෙලාව ඒතර අපි කට් කරාට පස්සේ ඒ පොහොට්ටුව හරි දල්ල හරි කුණු වෙලා ගිහිල්ලා පැලේ මැරෙන්න පුළුවන්. අවසානෙට මැරෙන්නත් පුළුවන්. ඉතින් ඒකින්ද ඒ වගේ පැල අලුත් අය කට් කරන්න යන්න එපා. අනිත් දේ තමයි අපි කට් කරන්න ඉස්සෙල්ලා මේ ගස් වලට හොඳ පෝෂණයක් දීලා තියෙන්න ඕනි. දැන් කට් කිරීමෙන් ඔයාලා බලාපොරොත්තු වෙන්නේ හොඳ වැඩි පැල ප්‍රමාණයක් ලබා ගන්න. ඉතින් වැඩි පැල ප්‍රමාණයක් ලබා ගන්න නම් මේ ඇන්තූරියම් ගහ හොඳින් පෝෂණය කරලා තියෙන්න ඕනි. එතකොට කට් කරන්න අඩුම දවස් 10කටවත් ඉස්සෙල්ලා ඔස්මෝකෝට් N එක දාලා මාධ්‍ය මිශ්‍රණයකින් වහන්න ඕනි. ඒ කියන්නේ අඩුම දවස් 10ක්. මාසයක් වුණත් කමක් නැහැ. අඩුම දවස් 10කට ඉස්සෙල්ලා ඔස්මෝකෝට් N එක දානවා. මම මීට ඉස්සෙල්ලා පෙර වීඩියෝ වලදී ඔයගලන්ට ඔස්මෝකෝට් N එක පෙන්නලා තියෙනවා. අනිත් දේ තමයි දිලීර මේ මොනවාද අපි තව පාවිච්චි කරනවා දියර පොහොර. එතකොට මේ දියර පොහොර පාවිච්චි කරන කෙනෙකුට පුළුවන් මම ඊට ඉස්සෙල්ලත් පැහැදිලි කරලා දුන්නා. අපි ගහක් කපන්න බලාපොරොත්තු වෙනකොට කට් කරන්න බලාපොරොත්තු වෙනකොට අපි යාට අඩුම සති 3ක ඉඳලවත් නැත්නම් මාසෙක ඉඳලවත් සතියෙන් සතියට දියර පොහොර නයිට්‍රජන් වැඩි දියර පොහොරක් අපි යාට ස්ප්‍රේ කරන්න ඕනේ. මම ඔයාලට කියලා දුන්නා නයිට්‍රජන් වැඩි දියර පොහොර වර්ග කීපයක්ම කියලා දුන්නා. එතකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් ග්‍රීන් කෙයා පාවිච්චි කරන්න පුළුවන් සුපර්මැක්ස් N පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මං හිතනවා වඩාම හොඳ සුපර්මැක්ස් N සහ අපිට ග්‍රීන් කෙයා වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් සතියකට සැරයක් ඕනනම් අපිට ග්‍රීන් කෙයා එක සතියක් පාවිච්චි කරනවා. ඊළඟ සතිය අපිට පුළුවන් සුපර්මැක්ස් N එක පාවිච්චි කරන්න. ඉතින් ඒ විදියට අපිට මාරුවෙන් මාරුවට මාසයක් විතර සතියෙන් සතිය මාසයක් අපිට ස්ප්‍රේ කරගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. මොකද ඒකෙදි අපිට ඔයාලා කට් කරාට පස්සේ බොටම් එකෙන් පැල රාශියක් අපිට එතකොට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් තව දෙයක් තමයි
අපි ගහක් කට් කරන්න නම් වඩා සුදුසු වර්ෂා කාලය. ඉතින් වර්ෂා කාලයේදී ගහක් කට් කරාම පැල හරි ඉක්මනින් වර්ධනය වෙනවා වගේම අපි කට් කරාට පස්සේ උඩ කොටස, ඒ කියන්නේ අපි හඳුන්වන්නේ টොප් එක කියලා. අන්නේ টොප් එකත් හරි ඉක්මනට මුල් මාධ්‍යයට මේ සම්බන්ධ වෙලා හොඳින් වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඒකින්ද අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් මම හිතනවා වැස්ස කාලෙදී මේ ගස් කට් කරනවා නම් වඩා සුදුසුයි කියලා. ගොඩාක්ම තද අවුව තියෙන කාලවල කට් කරන්න යන්න එපා. වර්ෂාව අඩු කාලවල අපිට කට් කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. එතකොට අපි හදාගත්ත අපි මේ টොප් එකේම ඉඳගත්තට පස්සේ ඒක තියන්න ඕන ආකාර තියෙනවා. මම ඒව වෙන වීඩියෝ එකකින් කරන්නම්. ඉතින් ඔයාලා බොහෝ සුදුසුම වෙන්නේ වර්ෂා කාලයේදී කට් කරන එක. ඉතින් අර ගොඩක් වියලි කාලයේදී කරනවට වඩා සුදුසුම වෙන්නේ වර්ෂා කාලයේදී කට් කරන එක. ගහක් කට් කරාට පස්සේ අර කැපුම් තලයේ අපි දිලීරනාශකයක් පාවිච්චි කරන්න ඕනේ. දැන් අද නම් මාගාව තියෙන්නේ මම තියෙනවා කොන්ඩිස් ටිකක් දිය කරගත්තු ටිකක් තියෙනවා. අඟුරු කෑල්ලක් තියෙනවා. ඉතින් තව මම පාවිච්චි කරනවා මම මෙන්න මේ විදියට තමයි කැපුම් තලයේ දිලීරනාශක පාවිච්චි කරන්නේ. සමහර වෙලාවට මම දිය කරගත්ත කොන්ඩිස් විතරක් පාවිච්චි කරනවා. ඒතර ඕගලන්ට පේනවා මේකෙන් මේ බලන්නකෝ සාමාන්‍යයෙන් මෙයා කියන්නේ හොඳ තද දම් පාටකට එන විදියට තමයි අපි මේක හදා ගන්න ඕනේ. මොකද කැපුම් තලයේ මේක ගෑවහම එයාගේ හැමදාම තියෙන්න ඕනේ කහට ගතිය. කහට ගතිය රැඳුනාම ඒක හැමදාම කැපුම් තලයේ තියෙනවා. ඒකින්ද කිසිම වෙලාවක දිලීර හානියක් සිද්ධ වෙන්නේ නැහැ මේ කැපුම් තලයට. ඒකින්ද මේක ගන්නකොට සාමාන්‍ය ඔයාලට දැන් මෙතන පේනවනේ තද දම් පැහැයක් එන ආකාරයට තමයි අපි මෙයාව හදලා ගන්න ඕනේ. එහෙම නැත්නම් මම තව පාවිච්චි කරනවා මේ කොන්ඩිස් ද්‍රාවණයත් එක්ක අඟුරු පාවිච්චි කරනවා. ඒතර මම එක කියලා දෙන්නම් කොහොමද පාවිච්චි කරන්න කියලා. අඟුරු නිකම්මත් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මම එහෙම කරන්න යන්නේ නැහැ. මම අඟුරුත් සමග කොන්ඩිස් මිශ්‍ර කරලා තමයි මම ආලේප කරන්නේ. තව එකක් තියෙනවා මම කරන ඒ තමයි ඩැකොනිල්. ඩැකොනිල් කියලා දිලීරනාශකයක් තියෙනවා. ඒක ටිකක් උකු කිරි පාටට උරු දියරයක් ඒක. ඒකත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. එයත් හරීම ගොඩාක්ම හොඳ දිලීරනාශකයක්. මේ වගේ කැපුම් තලයක ගන්න පුළුවන්. සමහරු කැප්ටාන් මම ඔයගලන්ට කියලා දීලා ඇති මීට ඉස්සෙල්ලා වීඩියෝ එක මේ මාධ්‍ය දිලීරනාශකයක් තියෙනවා කැප්ටාන් කියලා. ඉතින් මේ කැප්ටාන් එකත් ටිකක් වතුර දාලා එක කුඩු එකක්නේ තියෙන්නේ. ඉතින් වතුර ටිකක් දාලා ඒක තලපයක් විදියට හදාගෙන කැප්ටාන් එකත් මේ කැපුම් තලයේ ගන්න. නමුත් මට නම් ඒක ඇත්තටම මේ කැපුම් තලයේ ගන්න සුදුසු දෙයක් නෙමෙයි. මට නම් ඒක හරියන්නෙම නැහැ. ඉතින් මට සාමාන්‍යයෙන් හොඳම දේ තමයි මම කිව්වේ ගොඩාක් හොඳයි ඩැකොනිල්. නමුත් ඩැකොනිල් ටිකක් මිලෙන් වැඩි. මිලෙන් වැඩි නිසා ටිකක් පාවිච්චි කරන්න අපහසුයි හැමෝටම. නමුත් හොඳම කැපුම් තලයේ ගන්න හොඳම දෙයක් විදිහට තමයි මම ඩැකොනිල් ඔයගලන්ට නිර්දේශ කරන්නේ. ඉතින් මම ඩැකොනිල් ගාපු එකක් පෙන්නන්නම්. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන මම පැලයක් ගලවපු තැන මේකේ මේ සුදු පාටට තියෙන ඩැකොනිල් ගෑවා. ඉතින් ඩැකොනිල් පාවිච්චි කරාම තියෙන වාසිය තමයි පොඩි වෙලාවක් යනකොටම මේක මේ කැපුම් තලයේ මේ ඩැකොනිල් ටික හොඳින් වේලිලා යනවා. ඉතින් වැස්සක් කිසිම ගැටලුවක් නැහැ. මේ කපපු තැනින් කිසිම දිලීර හානියක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද සමහරු කියනවා කට් කරාට පස්සේ වැස්සට තෙමෙන්න තියන්න එපා කියලා. මම නම් කට් කරාට පස්සේ දැන් මේ වගේ ඩැකොනිල් එකක් ගෑවට පස්සේ කොන්ඩිස් ගෑවත් ඒ වගේ පැයක් විතර තිබුණාම හොඳටම ප්‍රමාණවත්. ඊට පස්සේ කොච්චර වැස්සට තෙමුණත් කිසිම ගැටලුවක් නැහැ. මොකද අපි කට් කරාට පස්සේ টොප් එකේම ඉඳුවාම ඇත්තටම වැස්සට තෙමෙන එකේ කිසිම ගැටලුවක් නැහැ. හරි දිලීරනාශකයක් පාවිච්චි කරලා තියෙනවනම්. මොකද වැස්සහම තමයි සාමාන්‍යයෙන් টොප් එකක් එහෙම මාධ්‍යයට හොඳින් මුල අල්ලලා හොඳින් වර්ධනය වෙන්න පටන් ගන්න. ඒක නිසා මම නම් කට් කරාට පස්සේ කොච්චර වැස්සෙම තමයි තියන්නේ. කිසිම හානියක් වෙන්නේ නැහැ ගහට. හොඳින් මුල ඉක්මනට මාධ්‍යයට අල්ල ගන්නවා.
තව ඕනේ හොඳින් කැපෙන පිහියක් ඕනේ. මං නම් මෙන්න මේ වගේ එකක් පාවිච්චි කරනවා. ගොඩාක් ලොකු පිහි ගන්න එපා. ඉතින් මේක හරි මීට වැඩිය චූටි පිහි තියෙනවා. ඉතින් Tamanට අවශ්‍ය ප්‍රමාණයට හොඳින් කැපෙන පිහියක් තෝරගන්න. තව ඉතින් අපිට දැන් මේ අඟුරු වගේව නම් පාවිච්චි කරනකොට අතින් අතේ ගෑවුනාට කිසිම ගැටලුවක් නැහැ. මේ කොණ්ඩිසුත් ඒ වගේ අතේ ගෑවුනා කියලා කිසිම ගැටලුවක් නැහැ. ඉතින් අපිට කොණ්ඩිස් වගේ එකක් අපි අර කහට ගතිය අතේ රැඳෙනවට කැමති නැත්තම් මෙන්න මේ වගේ පොඩි පිපෙට්ටුවක් හරි ඔයාලට කැමති ඕන දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. මේකෙන් අපිට පුළුවන් අර මේක අරගන්න පුළුවන්. ඒ වගේම ඉතින් මුකුත්ම නැත්තම් අපිට පුළුවන් මේ චූටි පොල්මුඩු කෑල්ලක් වගේ එකක් අරගෙන එයාගෙත් අපිට මේ විදිහට මෙහෙම ගාලා ඒ අවශ්‍ය තැන ආලේප කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම මේ වගේ පොඩි ගලක් පාවිච්චි කරනවා. මේ සාමාන්‍යයෙන් මම අඟුරු ටික අර මෙහෙම උරච්චි කරන්නේ මේ කොණ්ඩිස් ද්‍රාවණය ටිකක් මේකේ දාලා. ඒතර කොණ්ඩිස් ද්‍රාවණියත් සමග අඟුරු ටික මිශ්‍ර කරලා තමයි මම කැපුම් තලේ ගාන්නේ. ඒතර කැපුම් තලේ ගානකොට මම ලොකු ප්‍රමාණ වලින් ගාන්නේ ඒක මම ඔයාලට පෙන්නන්නම්. පොඩි ලේයර් එකක් වගේ තමයි ගාන්නේ. මොකද අර ගොඩක් අර පේස්ට් එක වගේ හදලා ගෑවුවොත් වෙන්නේ ඒක වේලෙන්න ලොකු වෙලාවක් යනවා. ඉතින් එහෙම අවශ්‍ය නැහැ. අර පොඩි ලේයර් එකක් වගේ වෙන විදියට ගෑවාම හොඳටම ප්‍රමාණවත්. ඉතින් මම දැන් ඕගලන්ට පෙන්නන්නම් කොහොමද ගහක් කට් කරන්න කියලා. ඉතින් දැන් අපි දැන් මේ විදියට මුල් තියෙනවා නම් මේ කට් මුල් තියෙනවනේ. ඉතින් ඔයාලා හොඳින් බලන්න ඕනේ. මම ඔයාලට පැහැදිලි කරා පහත බොටම් එකට අඩුම කොලයක් තියෙන්න ඕනේ. නමුත් කොලයකට වඩා තියෙනවා නම් වඩා හොඳයි. මං කිව්වා කොල 3ක්වත් තියෙනවා නම් හොඳයි කියලා. ඉතින් අඩුම තමයි කොලේ කිව්වේ. මොකද කොලයක් තිබීමේ අවාසිය ඒ කොලයට දිලීර හානියක් වගේ දෙයක් ආවොත් පැල වර්ධනය වෙන්න විදිහක් නැහැ. ඒකින්ද වඩා සුදුසුයි කොල 3ක්වත් තියාගන්න පුළුවන් වෙන විදිහට ඕගොල්ලෝ මුලින් හොඳට චෙක් කරලා බලන්න. දැන් මට මෙතන කොලයක් තියෙනවා. ඕගලන්ට පේනවා. ඊළඟට බලන්නකො මෙතන එකක් තියෙනවා. ඉතින් මේ වටේට ගිහිල්ලා බලන්න. වටේට ගෙනිච්චාම ඔයාලා මේ බලන්නකො මෙන්න මෙතනත් කොලයක් තියෙනවා. ඒතර ඔය කොල තුනම මට තියාගන්න පුළුවන් වෙන විදිහට තමයි මම ගහ කට් කරන්න ඕනේ. ඉතින් ගොඩාක් අය බයයි මේ ඇන්තූරියම් ගහක් කට් කරන්න. නමුත් අපි ඒක බය වෙන්න හොඳ නෑ. මොකද අපි අනිවාර්යෙන් දන්නවා ඇන්තූරියම් ගහ කට් කරලා තමයි අපිට පැල ලබා ගන්න වෙන්නේ. ඒකින්ද බයේ හිටියොත් කවදාවත් අපිට ඇන්තූරියම් ගහක් කට් කරන්න වෙන්නේ නෑ. සමහර වෙලාවට ඕගොල්ලෝ මුලින් කට් කරනකොට මුලක් කැපෙන්න පුළුවන්. සමහර විට කොලයක් කැපෙන්න පුළුවන්. ඒක ගැටලුවක් කරගන්න එපා. අදටත් සමහරලාට අපි කපනකොට එක ගොඩේ කොළ ඇවිල්ලා තිනවනම් සමහරලාට කොලයක් කැපෙන්න පුළුවන්. ඉතින් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒ වගේ දේවල් වෙනවා. නමුත් අපි මේ දේ කරන්න නම් අනිවාර්යෙන් අපි පුරුදු වෙන්නම ඕනි ඇන්තූරියම් ගහක් කට් කරන්න. ඉතින් අපි හිතේ බය නැති කරගන්නත් ඕනි. හිතේ බය තියාගෙන මේක මැරෙයිද එහෙම එකක් නැහැ. මම ඔයාලට කියලා දෙන්නම් ඊළඟ වීඩියෝ එකකිනුත් මේ ඇන්තූරියම් ගහක් කට් කරාට පස්සේ කොහොමද මේ টොප් එකේම මැරෙන්නේ නැතුව හදාගන්නේ කියලා. ඉතින් අපි දැන් බලමු. දැන් මම කිව්වා දැන් මේ මුල් තියෙන්නේ. ඔයගොල්ලෝ දැන් තේරුම් ගන්නවනේ කොළ 3ක් විතර පල්ලෙහාට තියෙන්න නම් කොයි මුල් ටිකද උඩින් තියෙන්නේ කියලා. අන්න ඒ මුල් ටික අපිට පුළුවන් මේම අත දාලා උඩට අරගන්න. ඉතින් මෙන්න මේ වගේ මුලින්ම උඩට ගන්න එක ලේසි. ඉතින් උඩට අරගෙන ඉවර වෙලා තමයි අපි මේකට කට් එකක් දාගන්නේ. ඉතින් දැන් මෙතන මුලත් ඕගලන්ට පේනවා. මේ බලන්නකෝ. මේකත් අපිට පුළුවන් චුට්ටක් මුල කැඩෙන්න නැතිනම් සමහර වෙලාවට මුල් කැඩෙන්නත් පුළුවන්. ඒක ලොකුවට ගණන් ගන්න එපා. ඉතින් ඔන්න ඔය මුල් ටික තමයි මගේ නම් මේකේ টොප් එකේ උඩට ගන්න පුළුවන්. ඔයාලට පේනවාද මේ බලන්න මේ පත්‍රේ තියෙන විදිහට මට මුල් ටික උඩට ගන්න පුළුවන් ඉන්නේ. ඔන්න ඔය මම කියපු මේ මුලයි මෙන්න මෙතන තියෙන මුලයි මේ බලන්න මේක උඩට ටිකක් උඩ තමයි තියලා තියෙන්නේ. මේ මුලයි තියෙන විදිහට මට ගහ කට් කරන්න පුළුවන්. අපි බලමු කොහොමද කට් කරන්න කියලා. අපි චුට්ටක් බලමු කොහොමද මේකේ මුලින්ම අපි ගහ කට් කරන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් දිලීර අර හානි වලකින්න අපි හදා ගන්න ඕනේ. කොණ්ඩිස් විතරක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඕගලන්ට කොණ්ඩිස් ටිකක් මං ඉස්සෙල්ලත් කිව්වා කොණ්ඩිස් ටිකක් විතරක් අරගෙන පාවිච්චි කරන්නත් පුළුවන්. නැත්තම් අපිට මේ කොණ්ඩිස් ද්‍රාවණයෙන් ටිකක් මේ විදියට දාලා අපිට පුළුවන් මේක පොඩ්ඩක් මේ විදියට මේක උරච්චි කරගන්න මෙන්න මේ ආකාරයට. ඉතින් සමහරු නම් කරනවා මේක කොටලා අරගෙන කොටලා ගන්නවා නම් ඕගලන්ට පුළුවන්
මේ කොන්ඩිස් ටිකක් දාලා වතුර චුට්ටකුත් දාලා කොටලා ගන්න. ඉතින් මට පුළුවන් මෙන්න මේ විදිහට මේක පොඩ්ඩක් ඔන්න ඔය වගේ හදලා තියාගන්න. ඉතින් මම හිතන මේක හොඳ දිලීර නාශකයක් අපිට මේ ගන්න පුළුවන්. අපි බලමු දැන් කට් කරන්නේ කොහොමද කියලා. තව දෙයක් තමයි අපි මේ පිහිය හොඳින් පිරිසිදු කරපු පිහියක් වෙන්න ඕනේ. අනිත් එක අපිට පුළුවන් මේකේ පොඩ්ඩක් කොන්ඩිස් ද්‍රාවණය මෙන්න මෙහෙම ගාලා පාවිච්චි කරන්න වඩා හොඳයි ඒක. මෙන්න මේ ආකාරයට. එතකොට මේ පිහියේ මොනවා හරි දිලීර තියෙනවා නම් ඒක නැති වෙලා යනවා. දැන් අපි බලමු ගහක් කට් කරන්නේ කොහොමද කියලා. අපිට පුළුවන් මෙන්න මේ වගේ තැනකින් අපිට මේකට කට් එකක් මෙන්න මේ ආකාරයට දාගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා නමුත් මම මේ මුල ලොකු මුල ගන්න තිබු හිටියට මේ ලොකු මුල ආවේ නැහැ. මට ආවේ මෙන්න මේ මුල විතරයි. ඉතින් මේකේ ඔයාලට පේනවා කොළ 4ක්. මේ බලන්නකෝ. කොළ 4ක් මට ඉතුරු වුණා. මෙන්න මේ මුල ගන්න හිටියට ඒක එතනින් ආවේ නැහැ. ඉතින් ඒකේ ගැටලුවක් නැහැ. මේ වගේ මුල් අඩු පැලයක් වුණත් මට පුළුවන් ඔයාලට මම කියලා දෙන්නම් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් දැන් අපි බලමු දැන් මෙන්න මේ දෙකේම අපිට පාවිච්චි කරන්න පුළුවන් මේක අතින් ඇල්ලුවත් මං ගැටලුවක් නැහැ කියලා. මෙන්න මේ විදියට අපිට දිලීර නොරැඳෙන විදියට හොඳින් මේක මෙන්න මේ ආකාරයට ආලේප කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට වටේම මේක ආලේප කරගන්න. මෙයාගෙත් ඒ වගේමයි අපිට පුළුවන් මේකේ මෙන්න මේ ආකාරයට පාවිච්චි කරන්න. ඉතින් අපි බලමු තව එකක් කට් කරන්න. දැන් මේකෙත් ඔයාලට දකින්න පුළුවන් කොලත් මේකේ 6කට වැඩිය තියෙනවා. ඉතින් මේකත් මුලුත් තියෙනවා මේ බලන්නකෝ. ඒතර මට පුළුවන් මෙන්න මේ කොළ 3 හරි කොළ දෙකක් හරි තියෙන විදිහට ඕගොල්ලෝ බලන්න නිරීක්ෂණය කරලා වටේම ගිහිල්ලා දැන් මෙතනින් මට ඕන නම් මෙතනින් කට් කරන්නත් පුළුවන්. නැත්තම් මට මෙන්න මෙතනින් කට් කරන්නත් පුළුවන්. මෙතනින්. එතකොට මෙතනින් කට් කරොත් මෙන්න මේ හරියෙන් කට් කරොත් කොළ 3ක් මට තියාගන්න පුළුවන්. මෙතනින් කට් කරොත් වෙන්නේ මට තියාගන්න පුළුවන් මෙන්න මේ කොළ දෙක පමණයි. මේ කොළ දෙක විතරයි මට මෙතනින් කට් කරොත් තියාගන්න පුළුවන්. එතකොට මට ඉතුරු වෙන්නේ එහෙම මෙතනින් කට් කරොත් එimhe කොළ දෙකක් එක්ක මට හදාගන්න පුළුවන් මෙන්න මේ මුල විතරයි. ඉතින් ඒකින්ද ඔයගොල්ලෝ තීරණය කරන්න මොකක්ද ඔයාලා කරන්නේ කොළ දෙකක් තියාගන්නවද කොළ 3ක් තියාගන්නවද කියලා. ඉතින් මට පුළුවන් මේ මුල මෙන්න මේ ආකාරයට හිමින් සීරුවේ උඩට ඇදලා ගන්න. ඔන්න ඔහොම උඩට ඇදලා ගන්න පුළුවන්. ඇදලා අරගෙන අපිට පුළුවන් මේක කට් කරන්න. මම කොළ දෙකක් තියලා මෙයාව කට් කරනවා. බලන්නකෝ ඔයාලට පේනවා මේකට මෙහෙම කොළ දෙකක් තිබ්බා. මෙයාට හොඳට මුළුත් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි මේකේ නැවතත් අපි ආලේප කරගමු. අපිට මෙන්න මේ විදිහට ආලේප කරගන්න පුළුවන්. ඉතින් මුලක් කොහේ හරි කැඩුනා නම් ඒ කැඩිච්ච මුලෙත් මේකේ නම් කැඩිලා නැහැ. කැඩිච්ච මුලෙත් ඔයාලට පුළුවන් මේකෙම පොඩ්ඩක් මෙන්න මේ විදිහට ආලේප කරගන්න. ඒ වගේම අපිට පුළුවන් මෙතනත් හොඳට වටේම මේක හොඳට ගෑවෙන විදිහට ඔන්න ඔහොම. දිලීර කොහෙන්වත් ඇතුළු නොවන විදිහට කිසිම ගැටලුවක් නැහැ. මේක වටේම ආලේප කරන්න. අපි බලමු තව එකක්. තව දෙයක් මම ඔයාලට කියලා දෙන්නම්. දැන් කට් කරාට පස්සේ මම ඔයාලට කිව්වා දැන් අලුත් අයට සමහර විට ඒගොල්ලෝ බය වෙන්න පුළුවන් මේ මුල අපි දැන් මේ টොප් කට් එක ඉඳනවානේ. ඉඳනකොට මම ඔයාලට මුලින් වීඩියෝ එක කියලා දීලා ඇති මේ මුල් අපේ සාමාන්‍යයෙන් කොන්ඩිස් දිය කළ ද්‍රාවණයක අපි ටික විනාඩි 5ක් 10ක් ඒ විදිහට දාලා තියා තියෙනවා. ඉතින් අපිට එහෙම කරන්නත් පුළුවන්. දැන් මුල හදිසියවත් කුණු වෙයි කියන බය තියෙන කෙනෙකුට පුළුවන් මේක කට් කරාට පස්සේ
මේ টොප් එක ගිහිල්ලා මම මේ වගේ දිය කරලා තියෙන මෙන්න මෙහෙම ද්‍රාවණයක මේ බලන්නකෝ. මේක දිය කරලා තියෙන කොණ්ඩිස් ද්‍රාවණය. මේ කොණ්ඩිස් ද්‍රාවණේ මට පුළුවන් මේක ගිල්වන්න. ගිල්වල විනාඩි 10ක් විතර ගියාට පස්සේ නැත්තම් විනාඩි 5ක් මම ඔයාලට පැහැදිලි කරලා තියලා තිනවා මේකේ පාට අනුව තමයි අපි තීරණය කරන්නේ විනාඩි 5ක් තියාගන්නවද විනාඩි 10ක් තියාගන්නවද කියන එක. ඉතින් අපිට පුළුවන් එහෙම තියාගත්තට පස්සේ විනාඩි 10කින් විතර ආයි টොප් එක උඩට අරගෙන චුට්ටක් වේලෙන්න හැරලා අපිට පුළුවන් මෙන්න මේ මිශ්‍රණය අපි අර හදාගන්න දිලීර මිශ්‍රණය අපිට මේ අර කැපුම් තලවල ගා ගන්න. අපි බලමු එහෙම එකක් කරන්න. දැන් මෙතෙන්දිත් ඔයාලා බලන්න ඕනේ. දැන් බලන්නකො මෙයාගේ කට් මුල් තියෙනවා. මෙයාගේ මේ විදියට පත්‍ර තියෙනවා. ඒතර පත්‍ර 3ක් 4ක් වුණත් ගැටලුවක් නැහැ. ඉතින් අපිට එහෙමම තීරණය කරන්න බෑ. ගහදියා බලලා තමයි අපි මේකේ පත්‍ර ගාන කොච්චරක් තියෙන්න ඕනේද කියලා තීරණය කරගන්න. ඉතින් දැන් මෙතන බැලුවාම ඔයාලට පේනවා දැන් අපි අනිත් එක තමයි පිහිට උඩ දාලා කපන්න පුළුවන් තැනත් අපි තේරුම් ගන්න ඕනේ කොයි වගේ තැනකද මේක වටේ කරකවල බලන්න. අනිත් පත්‍ර කැපෙන්නේ නැති වෙන විදියට පිහිතලයේ කොයි විදිහට මම මෙතනින් දැම්මොත් මට අනිත් පත්‍ර කැපෙන්නේ නැතුව ගන්න පුළුවන්ද? නැත්නම් ඊට වඩා වෙන සුදුසු තැනක් තියෙනවද කියන එක ඔයාලා මේක වටේටම ගිහිල්ලා බලන්න. එතකොට පත්‍ර කැපෙන්නේ නැතුව අපිට මේක කට් කරගන්න පුළුවන්. ඉතින් සේරටම ඉස්සෙල්ලා මම මේ දැන් මේ යට වෙලා තියෙන මුල් ටික උඩට අරගන්න. දැන් මේ මුල මට ගන්න පුළුවන්. ඒ වගේම මට මේකත් මේ විදියට උඩට ගන්න පුළුවන්. මේ බලන්නකෝ. ඊට පස්සේ මට මේ මුලත් උඩට ගන්න පුළුවන්. ඒක ගත්තා. ඉතින් මේ වගේ මේ පොඩි හැදීගෙන එන මුල් ටිකකුත් තියෙනවා. මේ වගේ මේකත් මට පුළුවන් උඩට අරගන්න. ඉතින් මුල් කඩාගන්නේ නැති වෙන විදියට බලන්න. ඉතින් මුල කැඩුනත් ඒකේ ලොකු ගැටලුවක් නැහැ. ඔන්න ඔය විදියට අපි මුල් ටික උඩට අරගත්තා. දැන් අපි බලමු අපිට කට් එක දාගන්න සුදුසු කොයි හරියෙන්ද කියලා. ඉතින් දැන් පත්‍ර ගානත් ඔයාලා තීරණය කරන්න. පත්‍ර ගොඩාක් තියන්න එපා. ඉතින් මේකේ දැන් මේ හරියෙන් බැලුවාම අපිට ටිකක් පත්‍ර මෙන්න මේ වගේ යටින් උනත් අපිට කපා ගන්න පුළුවන්. මේ බලන්නකෝ. මෙන්න මේ වගේ තැනකින් උනත් ඔයාලට බය නැතුව මේකට කට් එකක් දාගන්න පුළුවන්කම තියෙනවා. එතකොට බලන්න පත්‍ර කැපෙන්නේ නැතුව කපා ගන්න පුළුවන්ද කියලා මේ බලන්නකෝ. මෙන්න මේ විදිහට අපිට මේක උඩට අදිනකොට බොටම් එකත් උඩට එන්න පුළුවන්. ඒක එන එක වලක්ව ගන්න පුළුවන්. පිහිතලයේ මෙන්න මෙහිම බොටම් එකට තද කරලා තමයි අපි මෙයාව උඩට ගන්න. ඉතින් අපිට පුළුවන් එහෙම මුල් මෙන්න මේ වගේ තද වෙලා තියෙනවා නම් එයා හිමින් සීරුවේ උඩට ගන්න. ඒතර මේ බොටම් එකට හානියක් වෙන්නේ නැහැ. බොටම් එක උඩට එන්නේ නැත්තම් අපිට පුළුවන් මෙහෙම ඇඟිල්ල තියාගෙන හරි තද කරලා තමයි අපි මේ টොප් එක උඩට අරගන්න. ඒතර බොටම් එකට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් දැන් අපිට පුළුවන් නැවතත් මේ විදියට මේක හොඳින් වටේම ඔයාලට පේනවා ඇති. මේ බලන්නකො මේ කහට ගතියත් එක්ක කළු පාට ගතිය මෙහෙම ඇවිල්ලා තිනවා. මේක කොයිම වෙලාවකවත් වේලුණාට පස්සේ නැවත දිලීර හානියක් වෙන්නේ නැහැ. ඒ වගේම අපිට පුළුවන් මෙන්න මෙතන ආලේප කරගන්න. ඔන්න ඔය විදියට. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. අපි බලමු තව එකක් කට් කරගන්න. මේක පොඩි ගහක්. මෙයා පොඩි එකක්. එතකොට අපිට මේකෙත් පත්‍ර 3ක් විතර තියෙන විදිහට මට මේක කට් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා හොඳට බලන්න වටේ කොතනින් පිහිය දාලා කැපුවොත්ද පත්‍ර 3ක් විතර ඉතුරු කරගන්න පුළුවන් කියලා. මට පුළුවන් මේක දිහා බැලුවාම මෙන්න මේ පත්‍රෙයි මේ පත්‍රෙයි මෙන්න මෙයයි. ඔය තුන් දෙනාව තියලා මෙයාව උඩ টොප් එකට ගන්න විදියට කට් කරන්න පුළුවන්. ඒතර මෙහින් කට් කරොත් ඕක ටිකක් අපහසු වෙන. ඉතින් බලන්න පුළුවන් තැනකින් කට් කරන්න. මෙතනින් කට් කරන්නත් පුළුවන්. මේ බලන්නකො. මෙතනින් පිහිය දාලා මට මෙහෙම කට් කරන්නත් පුළුවන්. නැත්තම් මම වටේ කරකවලා ගෙනල්ලා මේ වගේ ලේසි තැනක් හොයාගන්නත් පුළුවන්. ඉතින් මට මේ වගේ තැනක් පොඩ්ඩක් පාදගෙන මට පුළුවන් මේ වගේ තැනකින් උනත් කට්. ඉතින් ඒක ඔයාලා තමයි තීරණය කරන්න ඕනේ. ඔයාලට ලේසි තැන කෝකද කියලා. ඉතින් මෙන්න මේ මුලත් එන විදියට ඔයාලට කැමති තැනකින් මේක කට් කරන්න පුළුවන්. මම මෙන්න මෙතනින් දැන් මේක කට් කරනවා. මේ බලන්නකෝ. ඉතින් ඔන්න ඔය විදියට මට මෙයාව කට් කරගන්න පුළුවන්. මම දැන් මේකෙදි පෙන්නන්නම්.
මට පුළුවන් මෙයාව කෙලීම දැන් මේ මුල් අර මං කිව්වනේ ඔයගලන්ට මේ මුල් නරක් වෙයි කියලා ඔයගලන්ට බයක් හිතෙනවා නම් කුණු වෙයි කියලා බයක් හිතෙනවා නම් මේක කෙලින්ම ගිහිල්ලා මෙන්න මේ විදිහට කොණ්ඩි ශ්‍රාවණියට දාන්න. දාලා හැබැයි අපි මේකේ නම් අනිවාර්යෙන් අපි මේකෙන් ටිකක් මේ විදිහට හොඳට ගාන්න ඕන. මේක මදි නම් අපි නැවතත් හදාගෙන අපිට පුළුවන් මේකේ මෙහිම වටේම හොඳට ගා ගන්න. අපි මේකට කරන්නේ මම ඔයාලට කිව්වා මේකට අපි මේක විනාඩි 5ක් 10ක් ඒ අවශ්‍ය ප්‍රමාණයට මේවා සාමාන්‍ය අර දුඹුරු පැහැයකට හැරෙනකොට අපිට පුළුවන් මේක අරගෙන ටිකක් වේලෙන්න තිබ්බට පස්සේ මෙන්න මෙතන නැවතත් අපි මේ ගාන දිලීර නාශකය අපිට පාවිච්චි කරගන්න පුළුවන්. ඒක කරන්නේ අරගෙන පොඩි වෙලාවක් වේලෙන්න තිබුණට පස්සේ තමයි අපි දිලීර නාශකය පාවිච්චි කරන්නේ. දැන් මම කියලා දෙන්නේ මෙන්න මේ වගේ චූටි පැලයක් කට් කරන්නේ කොහොමද කියන එක. හැබැයි මෙතෙන්දි මම ඔයාලට ඉස්සෙල්ලා වීඩියෝ එකේදී පැහැදිලි කරා මේ වගේ පොඩි පැලයක් කට් කරනකොට මේ මෙන්න මේ වගේ චූටි කොළ ටිකක් තමයි බොටම් එකට ඉතුරු වෙන්නේ. එතකොට මේ චූටි කොළ බොටම් එකට ඉතුරු වෙනකොට එයා ලබා දෙන්නෙත් අපිට හරි පොඩි පැල. ඉතින් මේ පොඩි පැල ලබා දුන්නා කියලා ඒවා ලොකු වෙන්නේ නැත්තේ නෑ, ලොකු වෙනවා. නමුත් කාලයක් ගිහිල්ලා තමයි ඒ පැල ලොකු වෙන්නේ. ඉතින් මේකෙදි නම් අපිට මේ කොළ පත්‍ර කීපයක් තියාගත්තත් කමක් නැහැ චූටි පත්‍ර නිසා. ඉතින් මේ වගේ එකකුත් අපිට මේ විදියට කට් කරන්න පුළුවන්. ඉතින් මේකෙදිත් බලන්න ඔයාලා කොයි හරියෙන්ද කට් කරන්නේ. මෙතන යටින් කට් කරනවද නැත්නම් මෙන්න මෙතනින් කට් කරනවද කියන එක ඕගොල්ලෝ තීරණය කරන්න. දැන් මම නම් මෙන්න මේ හරියෙන් කට් කරන්න හිතුවා. ඉතින් මේ වගේ පොඩි කොළ තීනීමේ සමාලට කොළයක් විතර කැපෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවක මුළු පිහියම යොදන්න එපා. මේ තුඩ මොකද හරි පොඩි මෙන්න මේ වගේ පොඩි කඳු කෑල්ලක් නේ තියෙන. ඒකින්ද මේ තුඩ විතරක් මේකට යොදලා අපිට පුළුවන් මේක ලේසියෙන් කපලා අරගන්න. ඉතින් මේ මුල මේ විදියට බුරුල් කරගන්න. ඉතින් තව දෙයක් තමයි මේක කපලා ඕනනම් එළියට ගන්නත් ඉස්සෙල්ලා මොනවා හරි මාධ්‍ය මේක ගෑවෙනවයි කියලා ඕගොල්ලන්ට හිතෙනවා නම් මුලින්ම මේ දෙකේම දිලීර නාශකයේ මෙන්න මේ විදියට පාවිච්චි කරලා ඉවර වෙලා පුළුවන් මේක එළියට ඇදලා. මොකද ඒක තවත් පරිස්සම් වෙනවා. මොකද නැත්තම් මේ මාධ්‍ය ගිහිලා මේක ගෑවෙන එක වළක්ව ගන්න පුළුවන්. අපිට ওই විදියට ගෑවට පස්සේ ඊට පස්සේ අපිට පුළුවන් මේ මුල් මේ ආකාරයට ඇදලා ගන්න. මෙන්න මේ විදියට. ඉතින් මේ මුල් හොඳටම ප්‍රමාණවත් අපිට දැන් මේකේ නම් ගොඩක් කොළ ඉතුරු වුණා. නමුත් ඒක ගැටලුවක් නැහැ. ඒතර මේක අපිට ලස්සනට මේක දැන් චූටි කොළ නැති නිසා අපිට මේක ලස්සනට හදාගන්න පුළුවන්. මේ තමයි මම අර කොණ්ඩි ශ්‍රාවණයේ දාපු ඔයාලට පේනවා ඇන්තූරියම් පැලේ. ඒක දැන්ටම ඔයාලට දකින්න පුළුවන්. මේකේ මුල් පොඩි කහට ගතියක් තියෙනවා. ඉතින් මේ ප්‍රමාණවත්. මේක පුළුවන් දැන් අපිට වේලුණාට පස්සේ මෙතන අපි හදාගත්ත අඟුරු මිශ්‍රණයෙන් පොඩ්ඩක් ගා ගන්න. වේලුණාට පස්සේ ගා ගන්න. ඉතින් දැන් ඔයාලට පැහැදිලි වෙනවා මේ තියෙන මේකේ টොප්ස් ටික මේ බලන්නකෝ ගහේ අපි කපාගත්ත මේ টොප් එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ බොටම් එක. ඉතින් මේ බොටම් එකෙන් අපිට දැන් මේක දැන් මේ වගේ වෙලාවක වහිනවා නම් මෙහෙමම තියන්න එපා. නමුත් මේක පැයක් විතර ගියාට පස්සේ කිසිම ගැටලුවක් නැහැ. මේක තෙමෙන්න හැරියත් ප්‍රශ්නයක් නැහැ. කිසිම දිලීර හානියක් වෙන්නේ නැහැ. ඒ වගේම පැයක් විතර තියලා අපිට පුළුවන් මේ පැලත් ඔක්කොම ඉඳ ගන්න. ඉතින් මුල් තිබුණත් මුල් නැතත් මුල් අඩුවෙන් තිබුණත් මුල් ගොඩක් තිබුණත් අපිට මේ පැල මැරෙන්නේ නැතුව හදා ගන්න පුළුවන්. ඉතින් මම ඊළඟ වීඩියෝ එකේදී කියලා දෙන්නම් ඕගලන්ට කොහොමද මේ අපි කපාගත්ත උඩ කොටස කොහොමද ඉඳගන්නේ කියලා. ඉතින් මං හිතනවා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. තව පැල තියෙනවා මම ඒව කපන්න යන්නේ නැහැ. මොකද දැනුත් ලොකු වෙලාවක් ගිහිල්ලා තියෙන නිසා වීඩියෝ එක ගොඩාක් දික් වෙනවා. ඉතින් මම හිතනවා ඔයාලට හොඳින් මේක පැහැදිලි වෙන්නේ නැති කියලා. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.